වෙල්කම් ටු ට්‍රැවල් කොඩ්. අද අපි උදේම ලෑස්ති වෙලා වෙලින්ටන් වලට තමයි යන්න හදන්නේ. ඉතින් ලෝන් ඩ්‍රයිව් එකක්. ඉතින් ඒ යන අතර තියෙන ලස්සන දේවල් තමයි ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න කියලා හිතුවේ. අපි කීප තැනකම නවත්තලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ගිය නිසා අපිට 11 hours වගේ ගියා වෙලින්ටන් වලට යන්න. අපි උදේම පිටත් වෙන නිසා බබාලා දෙන්න නම් ටිකක් නිදිමතේ තමයි ඉන්නේ. හැබැයි ඉතින් මේ දෙන්න මේ ගමනට ලෑස්ති වුණේ නම් ගොඩාක් ආසාවෙන්. What do you want? Huh? What do you want? A cake. ගොඩක් දුර ආව නිසා අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න රෙස්ටෝරන්ට් එකක නැවතුණා. ඊට පස්සේ තමයි අපේ ජර්නි එක ආයෙත් ස්ටාර්ට් කරේ. මේ අපේ ඇහැට පේන ලස්සන කැමරා එකෙන් ඒ විදියටම ගේන්න අමාරු වුණත් පුළුවන් තරම් try කරනවා ඒ ලස්සන ඔයාලට පෙන්වන්න. වොල්කැනික් රංගිපෝ ඩෙසර්ට් එක තමයි අපි මේ ක්‍රොස් කරන්නේ. ඉතින් හරි අමුතුම ලස්සනක් තියෙන්නේ. මමත් ෆස්ට් ටයිම් තමයි මේ වගේ ලෑන්ඩ්ස්කේප් එකක් එක්ස්පීරියන්ස් කරන්නේ. Hey, not me. Which one is mine? මේ ඩෙසර්ට් රෝඩ් එකේ යද්දී අපිට වොල්කැනෝස් කීපයක්ම බලා ගන්න පුළුවන්. ඔය ඈතින් පේන්නේ මවුන්ට් රුපේහු. මේ දවස්වල සමයක නිසා හිම නම් දිය වෙලා. ඒත් ඔයගලන්ට පේනවා ඇති මවුන්ටන් පීක් එකේ ස්නෝ ටිකක් ඉතුරු වෙලා තියෙනවා. අපි වෙලින්ටන් වලට එනකොට හවස 5 විතර වුණා. ඉතින් එදා දවසේ නම් අපිට මුකුත් කරන්න උනේ නැහැ. ගොඩක් මහන්සි. මොකද ලොන්ග් ඩ්‍රයිව් එකක් නිසා. ඉතින් සෙකන්ඩ් ඩේ එකේ ඉඳන් තමයි අපි වෙලින්ටන් එක්ස්ප්ලෝර් කරන්න පටන් ගත්තේ.
සෙකන්ඩ් ඩේ එකේ උදේම අපි බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන මුලින්ම කරේ වෙලින්ටන් සිටි එකේ පොඩ්ඩක් ඇවිදපු එක. It's okay. Not bad. Huh? Not this, not this, yeah, not these. වෙලින්ටන් කියන්නේ නිව්සීලන්ඩ් වල කැපිටල් එක. හරිම ඕගනයිස් සිටි එකක්. 2019 දී යුනෙස්කෝ වලින් සිටි ඔෆ් ෆිල්ම් විදිහට වෙලින්ටන් නම් කරලා තියෙනවා. මේ වෙලින්ටන් එන හැමෝම වගේ යන කේබල් කා එක. ඉතින් ඔන්ලයින් ටිකට්ස් බුක් කරන්නත් පුළුවන්. කවුන්ට් එකෙන් වුණත් ඔයගලන්ට ටිකට්ස් ගන්න පුළුවන්. කේබල් කා එකෙන් බොටනිකල් ගාඩන් එකට, කේබල් කා මියුසියම් එකට, සීලැන්ඩියා වගේම ස්පේස් ප්ලේස් එකට යන්න පුළුවන්. කේබල් කා හිස්ට්‍රී එක ගැන මේ මියුසියම් එකට ආවම ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. Cable car ride. Can we choose the design and the light? I know, I Who? think you want. Which one you want? Oh, I like the. I don't know. I don't mind anything. I think this one better. That one. Then I think I'm crank it. I need space. And then step 10. I think I need a 10 crank handles at this. මේ මැෂින් එකෙන් පුළුවන් $2 කොයින් එකක් දාලා අපිට කැමති ඩිසයින් එකේ පෙනී එකක් ප්‍රෙස් කරගන්න. ඉතින් බබාලා දෙන්නට ඕන කියපු නිසා අපිත් ස්වනිය එකක් අරගත්තා. මේ තියෙන්නේ ඒ ස්වනිය එක. ඕගොල්ලන්ට මතකනේ කේබල් කා එක ටනල්ස් ඇතුලෙන් ආවා. අන්න ඒකේ මොඩල් එකක් තමයි මේ තියෙන්නේ. වයින්ඩින් රූම් එක 1930 ඉඳලා 1978 වෙනකම් සම්පූර්ණයෙන්ම ඔපරේට් වෙලා තියෙනවා. No, but there's a duck pond in there.
අපි මේ ඉන්නේ වෙලින්ටන් බොටනිකල් ගාඩන් එකේ. ඉතින් ඇත්තටම හරිම ලස්සන අක්කර 62ක නිස්කලංක පරිසරයක් තියෙන ගාඩන් එකක්. දන්නවද මේ වෙලාව කීයද කියලා? මේ රෑ 7යි. ඉතින් මේ දවස්වල සමයක නිසා රෑ 9 විතර වෙනකම් වගේ ඉරේලිය තියෙනවා. මේ අපි ඉන්නේ වෝටර් ෆ්‍රන්ට් එකේ. ඉතින් හාබ් එකත් එක්ක ලස්සන වීව් එකක් තියෙනවා. ඒ වගේම මුහුදෙන් එන හුළඟ අමුතුම ෆීලින් එකක් තමයි අරන් එන්නේ. ටිකක් ඇවිදගෙන යනකොට අපිට පැඩ්ලොක් ෆෙන්ස් එකක් දකින්න හම්බුණා. මේක ලව්ලොක් ට්‍රැඩිෂන් එක තමයි රිප්‍රසන්ට් කරන්නේ. ඒ කියන්නේ පැඩ්ලොක් එකක ලවර්ස්ලාගේ නම් දාලා මේ ෆෙන්ස් එකේ ලොක් කරලා යනවා. ඔගේ නම් try එකක් දෙනවා ලොක් එකක් අන්ලොක් කරන්න. හැබැයි කරන්න නම් හම්බුන්නේ නැහැ. දෙන්නා මෙතනින් එක්කන් ගියේ නම් ගොඩාක් අමාරුයි. ඉතින් ඔන්න ඔහොම තමයි වෙලින්ටන් වල අපේ දෙවනි දවස ඉවර වුණේ.